සෝට අද අපි එක්ස්පලේන් කරන්න යන්නේ ට්‍රිගර් කොරියන් ඩ්‍රාමා එකේ 9 වෙනි එපිසෝඩ් එක. කලින් එපිසෝඩ් බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. දුව සූසයිඩ් කරගත්තට පස්සේ ප්‍රධානී ජෝටත් තුවක්කුවක් ලැබෙනවා. දුවව රවට්ටලා සල්ලි ගත්තු මිනිස්සුන්ට ප්‍රධානී ජෝ වෙඩි තියනවා. මුන්බෙක් මේ ගැන ඔෆිසේ ඊදෝට දැනුම් දුන්නම ඔෆිසේ ඊදෝ ප්‍රධානී ජෝව නවත්තන්න පිටත් වෙනවා. ප්‍රධානී ජෝව නවත්ත ගන්න ඔෆිසේ ඊදෝට බැරි වෙයිද? මුන්බෙක්ට ඇත්තටම ඕනේ මොනවද? ඊළඟට කාගේ අතට තුවක්කු ලැබෙයිද? මේ හැමදේම දැනගන්න නම් ඩ්‍රාමා එකත් එක්ක අවසන් වෙනකල් එකතු වෙලා ඉන්න වෙනවා. එහෙනම් කොටස් අඩු කරන්නේ නැතුව අතින් දේවල් එකතු කරන්නේ නැතුව හරියටම ඩ්‍රාමා එක බැලුවා වගේම අහන්න. අපි යමු ඩ්‍රාමා එකට. ඩ්‍රාම එක පටන් ගද්දිම පෙන්වන්නේ ඔෆිසේ ඊදෝ තුවක්කුව බිමින් තියලා හමුදාවෙන් අයින් වෙලා පොලිසියට බැඳුන දවස. ඔෆිසේ ඊදෝ කියන විදියට තුවක්කුවක් නැතුවත් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න පුළුවන් ක්‍රම තියෙනවලු. දැන් අපි වර්තමානයට එමු. ප්‍රධානී ජෝ ලීසින් හොරුන්ට කියනවා මැරුණු දුවගේ ෆොටෝ එක ඉස්සරහා සමාව ගන්න කියලා. ඒත් ඒ මිනිස්සු ප්‍රධානී ජෝව කැරකේ රූම් එකෙන් එලවන්නයි try කරන්නේ. මැරුණු මිනිස්සු ගැන එයාලට වගක්වත් නැහැ. ප්‍රධානී ජෝ එයාට ගහන මිනිසයාගේ කකුලට වෙඩි තියාගෙන ඉස්සරහට යනවා. එතන ඉන්න කට්ටියම කලබල වෙනකොට අනික් මනුස්සයා කෙල්ලෙක්ව ඉස්සරහට දාගෙන හැංගෙනවා. ප්‍රධානී ජෝ වේදනාවෙන් කියනවා මිනිස්සු මැරුණත් වරදකාරී හැඟීමක් දැනෙන්නේ නැති මිනිස්සු කියලා. වෙන විසඳුමක් නැහැ කියලා එයා ඒ මිනිසුන්ට වෙඩි තියන්නයි හදන්නේ. එක මිනිස්සෙක් යාව බේරගන්න කියලා ඉල්ලද්දි ප්‍රධානී ජෝ අහනවා මගේ දුවවත් එහෙනම් ජීවත් කරවන්න තිබුණා නේද කියලා. ඒත් එක්කම වෙඩි වැදුණු මිනිස්සයා ප්‍රධානී ජෝගෙන් තුවක්කුව උදුර ගන්න යද්දි අනිත් එක්කෙනා බේරිලා පැන ගන්නවා. ඒත් එයාගේ කකුලට ප්‍රධානී ජෝ තියෙන වෙඩිල්ලක් වදිනවා. කැරකේගෙන් එළියට ආව ලීසින් හොරා වටේටම කියනවා තුවක්කුවක් ගත්තු මිනිසෙක් වෙඩි තියනවා කියලා. එළියට ආව ප්‍රධානී ජෝ අහසට වෙඩි තියද්දි අනික් මිනිස්සු බයේ පැනලා දුවනවා. ප්‍රධානී ජෝ වෙඩි තියන තුවක්කුව දික් කරන් ඉස්සරහට යද්දිම පොලිසියෙන් යාව වට කරගන්නවා. ප්‍රධානී ජෝ ඒ තුවක්කුව දික් කරගෙනම ඉන්නවා. මේ හැමදේම රිපෝටර් වන් වීඩියෝ කරනවා. ඒකම ඔෆිසේ ඊදෝ එතෙන්ට එනවා. එයා ප්‍රධානී ජෝට කියද්දි මෙහෙම කළා කියලා දුව ආයෙමත් එන්නේ නැහැ කියලා. කාටත් වඩා ප්‍රධානී ජෝ මේ ගැන දන්නවනි කියලා. ප්‍රධානී ජෝ කියනවා එයා මෙච්චර කල් හිතුවේ ඒ වගේ මිනිස්සු අල්ලලා හිරේ දැම්මම වින්දිතීන්ගේ අසාධාරණකම් විසඳෙනවා කියලා. ඒත් ඒ හිතාගෙන හිටිය විදිය වැරදි කියලා එයාර මනුස්සයට එහයින් වෙඩි තියනවා. ප්‍රධානී ජෝ කියන්නේ ඒක තමයි නීතිය වගේම එයාලගේ සීමාව. නීතිය ගොඩක් ඈතයි තියෙන්නේ කියලා. එයාර මනුස්සයට වෙඩි තියන්න යද්දි ඔෆිසේ ඊදෝ යාව නවත්තලා කියනවා ප්‍රධානී ජෝ හැංගීම් වලට රැවටිලා ඉන්නේ කියලා. ඔෆිසේ ඊදෝ පොඩි කාලේදී යාගේ දෙමව්පියන්වයි සහෝදරයවයි මරපු මනුස්සයට වෙඩි තියන්න යද්දි ප්‍රධානී ජෝ යාට කියලා තියෙනවා ඒක කරන්න එපා. පොලිසියයි මේ මිනිමරුවට දඬුවම් කරන්නම් කියලා. නැත්තම් වෙඩි තිබ්බම මේ මිනිමරුවා ලේසියෙන්ම බේරෙනවා. එහෙම නැතුව හිරේ යවල උපරිම දඬුවම් දෙන්න ඕනි කියලා. ඒත් පුංචි ඊදෝ කියලා තියෙන්නේ වෙඩි තිබ්බම සැහැල්ලුවක් දැනෙයි කියලා. ඉතින් ප්‍රධානී ජෝ කියලා තියෙනවා හැංගීම් වලට රැවටෙන්න එපා. සැහැල්ලුව තියෙන්නේ ටික වෙලාවකටයි කියලා. පුංචි ඊදෝ මේ මනුස්සයව මැරුවොත් අනාගතේම විනාශ වෙයි කියලා. ඉතින් ප්‍රධානී ජෝ ඊදෝට හැමදේම හරිගස්සනවා කියලා පොරොන්දු වෙලා එදා ඊදෝ අතින් තුවක්කුව අරගෙන තියෙනවා. ඔෆිස් ඊදෝ මේ ගැන මතක් කරලා දුන්නා. ප්‍රධානී ජෝ කියන්නේ අවසානයේදී මිනිමරුවව හිරේ යවුවා විතරනේ. වෙන දෙයක් කළේ නෑනි කියලා. ඔෆිස් ඊදෝ කියන්නේ එදා ප්‍රධානී ජෝ යාව ආරක්ෂා කළා කියලායි. ඉතින් අද ප්‍රධානී ජෝට මොකක් හරි වුණොත් එයාට මොකද වෙන්නේ අහනවා. මොකද ඔෆිස් ඊදෝගේ ජීවිතයේ හැම දෙයකදීම ආරක්ෂා කරන්න ළඟින් ඉන්න උපදෙසක් ගන්න හැම දෙයකටම ඉන්නේ ප්‍රධානී ජෝ විතරයි. ඔෆිස් ඊදෝ තුවක්කුව දෙන්න කියලා ඉල්ලද්දි තුවක්කුව පහත දාන ප්‍රධානී ජෝ අහනවා මෙච්චර අමාරු දේ පොඩි දරුවෙක් වෙලා ඔෆිස් ඊදෝ කොහොමද ඉවසුවේ කියලා. මේ දිහා වීඩියෝ එකෙන් බලාගෙන ඉන්න මුන්බෙක් අසතුටින් කියනවා එයා මේ වගේ දෙයක් නෙමේ බලාපොරොත්තු වෙන්නේ කියලා. එයා තුවක්කු දෙකක් අරගෙන එයාගේ සගියෝ එක්ක ඉස්සරහට ගිහින් ඔෆිසේ ඊදෝට වෙඩි තියනවා. මැදට පදින ප්‍රධානී ජෝ වෙඩි තියාගෙන යද්දි යාටත් වෙඩි තියනවා. වෙඩි වැදුණු ප්‍රධානී ජෝ ඒ වෙලාවේ මැරෙනවා. තරහින් නැගිටින ඔෆිසේ ඊදෝට මුන්බෙක් ආයෙත් වෙඩි තියනවා. පොඩි කාලේ ප්‍රධානී ජෝ පුංචි ඊදෝගේ අතින් තුවක්කු අරන් බදාගෙන වැඩිහිටියෝ වෙනුවෙන් සමාව ඉල්ලලා තියෙනවා. ඔෆිසේ ඊදෝට ඒක මතක් වෙනවා. මුන්බෙක් රිපෝටර් වන්ව පහලට ගෙන්න ගන්නවා. එයා ඔෆිසේ ඊදෝට කියනවා හමුදාවේ ඉන්න කාලේ ලොකු පොඩි ભેදයක් නැතුව මිනිස්සු මැරුවනේ කියලා. ඔෆිසේ ඊදෝ සීමාව පැන්නලු. එයාගේ වැඩවලට මැදිහත් වෙලා. එයා කියනවා ඔෆිසේ ඊදෝ නැගිටිනකොට වෙනම ලෝකෙක ඉඳීවි කියලා. මුන්බෙක් රිපෝටර් වන් හරහා මිනිසුන්ට පණිවිඩයක් දෙනවා. මෙච්චර කල් සිද්ධ වුණ හැම වෙඩි තැබීමකටම හේතු උනේ එයා කියලා. දැන් කොරියාව තුවක්කු වලින් ආරක්ෂිත නෑ කියනවා. ඒ නිසා වයස ස්ත්‍රී පුරුෂභාවයේ රැකියා ඔය මොන දෙයක්වත් වෙනසක් නැතුව එයා තුවක්කුවක් ඕන කෙනෙක්ට තුවක්කුවක් දෙනවා කියලා. ඒ අතර ඔෆිසේ ඊදෝ හොස්පිටල් එකට ගෙනියනවා. අවුවදා ඉඳන් තුවක්කුව ඕඩර් කරාම කස්ටමර්ගේ ගෙදරටම තුවක්කුව ඩිලිවරි කරනවා. මේ ගැන සෝෂල් මීඩියා ලයිව් පවා කරනවා. මුළු රට පුරා
තුවක්කු බෙදා හරිනකොට ආරක්ෂකාංශ තත්ත්ව පරීක්ෂණ කරන්න හදනවා. ඒ අතර විවිධ තැන්වලදී වෙඩි තැබීම් සිද්ධ වෙනවා. නිවුස් වල කියන විදියට මිනිස්සු දැන් බයයිලු. Tamanගේ ළඟ ඉන්න කෙනා ළඟ තුවක්කුවක් ඇති කියලා. මේ තුවක්කු නිසා යටපත් වෙලා තිබුණු සමාජ විරෝධී ඇසිරීම් ආයෙමත් වැඩි වෙලාලු. ඒ අතරේ තාත්තා ඕඩර් කරලා තිබ්බ තුවක්කුවක් දුව සෙල්ලම් බඩුවක් කියලා හිතාගෙන සෙල්ලම් කරන්න යද්දි පත්තු වෙනවා. ඔෆිසේ ඊදෝට තාමත් සී ඇවිත් නැහැ. වෙඩි තැබීම් නිසා මිනිස්සු දැන් ගෙවල් වලින් එළියට බහින්න බය වෙලා. ඒ අතරේ ජාතික අදිසි තත්ත්වයක් ප්‍රකාශ කරනවා. මිනිස්සු දෙපැත්තකට බෙදිලා. එක කණ්ඩායමක් කියනවා කොරියාවේ තුවක්කු භාවිත කරන්න අවසර දෙන්න ඕනි කියලා. තුවක්කු භාවිතය තහනම් කරන්න කියලා තව කණ්ඩායමක් විරෝධතා පවත්වනවා. මේ කණ්ඩායම් දෙක අතර ගැටුම් පව ඇති වෙනවා. තුවක්කු බෙදලා ඉවරයි කියලා දැනගන්න මුන්බෙක් ලෑස්ති වෙන්නේ ඊළඟ පියවර ගන්නයි. මේ අතරේ හොස්පිටල් එකේ වැඩ කරන නර්ස්ට එක දිගට වැඩ පවරලා තව නර්ස් කෙනෙක් බුලි කරනවා. අවසානයේදී මේ නර්ස් එයාට ආව ගන් පැකේජ් එක ලොකර් එකෙන් එළියට ගන්නවා. මේ අතරේ මාෆියා ලීඩර්ස්ලාගේ මීටින් එකක් තියෙනවා. එතෙන්ට මුන්බෙක් ඇවිත් තුවක්කු ගන්න තාම හිතනවද කියලා අහත් එක මාෆියා ලීඩර් කෙනෙක් මුන්බෙක්ව හැලු කරලා කතා කරනවා. ඉතින් මුන්බෙක් එයාට වෙඩි තියනවා. එයා අනික් ලීඩර්ස්ලාට කියනවා එයා බිස්නස් එකට පාර්ට්නර් කෙනෙක් හොයනවා. ඉතින් එයාට වෙඩි තියෙන පළවෙනි කෙනාට පාර්ට්නර් වෙන්න පුළුවන් කියලා. මුන්බෙක් තුවක්කුව මේසෙට දානකොට එක්කෙනෙක් ඒක අරන් මුන්බෙක්ට දික් කරනවා. මුන්බෙක් කියද්දි ඉතින් වෙඩි තියන්න කියලා එයා වෙඩි තියනවා. ඒත් ඒකේ බුලට්ස් නැහැ. ඒකම මුන්බෙක්ගේ ගාඩ්ලා තුවක්කුව අතේ තියාගෙන ඉන්න ලීඩර් ඇරෙන්න ඉතුරු සේරටම වෙඩි තියනවා. hina වෙන මුන්බෙක් බය වෙලා ඉන්න ලීඩර්ට ෆෝන් එකක් දීලා කියනවා එයා කෝල් කරන වෙලාවට ආන්සර් කරන්න කියලා. මේ අතරේ ඔෆිසේ ඊදෝට 100ත් 80ත් අතර වෙච්ච දේවල් මතක් වෙනවා. ඒත් එක්කම එයාට සිහිය ඇවිල්ලා ප්‍රධානී ජෝ බලන්න ඕනේ කියලා කටුවත් ගලවගෙන නැගිටිනවා. එයා වැටි වැටි ප්‍රධානී ජෝ හොයද්දි ඔෆිසර් චං ප්‍රධානී ජෝගේ මරණය දැනුම් දෙනවා. ඔෆිසේ ඊදෝට මේ ලෝකේ හිටිය අවසාන සමීපතමය දෙන්න ප්‍රධානී ජෝවයි එයාගේ දුවවයි දෙන්නම නැති වෙලා ඉවරයි. මේ විදියට ට්‍රිගර් ඩ්‍රාමා එකේ 9 වෙනි එපිසෝඩ් එක අවසන් වෙනවා. ඔෆිසීදෝ මූන්බෙක් හොයාගෙන යයිද? මූන්බෙක්ගේ ඊළඟ පියවර මොකක්ද? තුවක්කු හින්දා වෙන අපරාධ නවත්තන්න පුළුවන් වේද? එහෙනම් අපි 10 වෙනි එපිසෝඩ් එකෙන්, ඒ කියන්නේ අවසාන එපිසෝඩ් එකෙන් හම්බෙමු.